හරි සියලු දෙනාටම ආයුබෝවන් අනෙවරකුම් වණක්කම් අද මේ වීඩියෝ එකෙන් අපි සිංහල වාක්‍ය කිහිපයක් බලමු කොහොමද ඒවා දෙමළ භාෂාවට ට්‍රාන්ස්ලේට් කරලා ඒවා කොහොමද ප්‍රැක්ටිකල් සිංහල විදිහට ප්‍රැක්ටිකල් ටැමිල් විදිහට ඒවා කොහොමද කතා කරන්න කියන එක බලමු so in the video நாங்கள் சில வாக்கியங்களை பார்ப்போம் அந்த வாக்கியங்களை எப்படி சிங்களத்தில் சிங்கள மாதிரி தமிழ் மாதிரி எப்படி கதைக்கிறது என்று இன்றைக்கு பார்ப்போம் சரியா சரி අර එහෙනම් බලමු පළවෙනි වාක්‍යය කොහොමද පළවෙනි වාක්‍යය අපි හදමු දැන් අපි ලියුමක් ලිව්වා කොහොමද කියන්නේ දැන් අපි ලියුමක් ලිව්වා දැන් කියනවා ඉප්ප හරිද ඉප්ප කියනවා දැන් අපි නාංග අපි හරිද එතකොට දැන් අපි ඉප්ප නාංග ලියුමට කියනවා මොකද්ද කඩිද ලියුම ලෙටර් එතකොට දෙමළ භාෂාවේදී මෙහෙම දෙයක් තියෙනවා මොකක්ද අපි දැන් අපි ලියුම ලිව්වා කියලා කියන්නේ නැහැ හරිද එතකොට මෙතනදී දෙමළ භාෂාවේදී අපි කියමුකෝ එයාව අවනේ මාව එන්නේ එයාව අවන් ඔහු අවන් එයාව අවනේ මම නාන් එතකොට මාව එන්නේ හරිද ඒ වගේ ලියුමව කියන අදහස දෙන්න ඕනේ. එතකොට මොකද්ද වෙන්නේ? වගේ කියන අදහස අනිවාර්යෙන් මේ වගේ වාක්‍ය කරනකොට දැන් කඩිදම් ලියුමවනේ ලියන්නේ. ලියුමව කියන අර්ථය දෙන්න ඕනේ. කියන්නේ ලියුමව කියලා සිංහල භාෂාවෙන් කියන්නේ நாங்கள் சிங்களத்தில் லியுமව அப்படி சொல்ல மாட்டோம் சரியா අපි සිංහල භාෂාවේදී හිම ලියන්නේ නැහැ. ඒ වුණාට දෙමළ භාෂාවේදී தமிழ் மொழியில ஐ சப்தம் வரும் சரி කඩිදම් කඩිදත්තේ කියන්නේ උත් එකක් එකතු වෙලා ඒකට අයි ශබ්දයක කඩිදත්තේ එකක් වෙන හින්දා උත් අකුරක් එකතු වෙලා ඒකට අයි එකතු වුනහම කඩිදත්තේ ඒකට අයි ශබ්ද එකතු වෙනවා අයි ශබ්ද එකතු වෙනකොට මෙතන එකට අපිලා මෙතන උත් එකක් එක්ක අයි එක එකතු වෙනවා හරිද එතකොට කඩිද තේ කියලා කඩිදත්තේ ඉප්පනාංග කඩිදත්තේ ලිව්වා ලියනවාට කියනවා ඒකත් මෙහෙමයි මම නම් අන්තිමට ඉවර වෙනවා ඒන් කියන શબ્දේ අපි නම් ඕම් කියන શબ્දේ එතකොට කොම් ලිව්වා කියනකොට එළදිනේ මම අපි නම් එළදි නෝ නැත්තම් අපි කියමු ලියලා තියෙනවා දැන් ලියුවේ දැන් ලියලා ඉවරලා දැන් තියෙන. එතකොට එළදිටේන් මම එළදිටෝ ලිව්වා අපි මම නම් ටේන් එළදිටේන් අපි නම් එළදිටෝ හරි එතකොට කොහොමද ඉප්ප නාංග කඩිදත්තේ එළිදිට්ටෝ නැත්තම් මම නම් ඉප්ප නාන් කඩිදම් නෙමේ කඩිදත්තේ එළිදිට්ටේන් ඉප්ප නාන් කඩිදත්තේ එළිදිට්ටේන් ඉප්ප නාංග කඩිදත්තේ එළිදිට්ටෝ හරිද එහෙනම් පළවෙනි වාක්‍යය හරි ඊට පස්සේ ඊළඟ වාක්‍යයේ අපි දැන් ලියුම යවන්න හදන්නේ ලියුම පෝස්ට් කරන්න හදන්නේ කොහොමද කියන්නේ අපි නාංග දැන් ඉප්ප ලියුමව කඩිදම් කඩිදත්තේ නැත්තම් ඒක කිව්වොත් කොහොමද අදු ඒක
එතකොට ඒකට අයි සද්දය එකතු වෙලා තියෙනවා. එතකොට අදේ ඒක අදු ඒක අදේ ඒකව කියන අදහස. ඒ වුණාට ඒකව කියන එක වැරදි. හරිද? ඒක සිංහලයේදී ඒක අදේ මොකද්ද? යවන්නට කියනවා අපි ඉංග්‍රීසි වලින් කියමු දෙවෙනි එකවත් අනුප්‍රති කියන යවනවා. අපි ස්පෝකන් ටයිමින් ස්පෝකන් සිංහලෙන් කතා කරන්නේ. ඉතින් අපි බලමු ඉංග්‍රීසි වර්ඩ්ස් යූස් කරන්න පුළුවන්. සිම්ප්ලි ඕන එකට තේරෙනවා. පෝස්ට් කරන්න, පෝස්ට් පන්න කියන්නේ ඉංග්‍රීසි වර්ඩ්. ඒතර කරන්න, පන්න හදන්නේ කොහොමද කියන්නේ? මම නම් පෝරේ අපි නම් පෝරෝ ඕම් සද්දෙන් එතකොට දැන් අපි ඒක අදේ ඉප්පනාංග අදේ මොකද පෝස්ට් පන්න පෝරේ අපි නම් පෝරෝ මම නම් පෝරේ. එතකොට ඉප්පනාංග අදේ පෝස්ට් පන්න පෝරෝ. හරිද? එහෙනම් අපි වාක්‍ය දෙකක් බැලුවා. ඔයගොල්ලෝ තේරෙන්නේ වාක්‍ය හැදෙන්නේ විදිය කොහොමද කියලා. உங்களுக்கு புரியுது அந்த வாக்கியங்கள் எப்படி செய்கிறது சரியா? එතකොට එහෙනම් අපි තව වාක්‍යයක් බලමු. ඒකේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න හොඳ වචන vocabulary එකක් තියෙනවා, words එකක් තියෙනවා. இதுல நிறைய வாக்கியங்கள், இந்த வாக்கியங்கள நிறைய words புது words இருக்கு. இப்போ பார்ப்போம். சரி, මොකක්ද කියන්නේ? அங்கு எட்டி பார்த்தால் இனி ஒன்றும் தெரியாது. ඒක මොකක්ද? ඒක මොකක්ද කියන්නේ? අංගු එතන කියන්න පුළුවන්. හරිද? එට්ටි පාර්තාල්. එට්ටි කියන්නේ එබිලා. එබි බැලුවත්. අංග එට්ටි පාර්තාල්. ඔතන එබි බැලුවත්. ඉතින් ඉනි මොකුත් தெரியாது කියනවා පේන්නේ. ඉතින් ඔතන මොකුත් එළියේ බැලුවට පේන්නේ නැහැ. ඉතින් ඔතන එළියේ බැලුවට මොකුත් පේන්නේ නැහැ. තව මොකුත් පේන්නේ. ඉනි ඔන්ඩුම් தெரியாது. මෙතන தெரியாது අපි සිංහල භාෂාවේදී தெரியாது කියන එක පේන්නේ දන්නේ කියලා කියනවා. කියන්නේ අපි සිංහල භාෂාවේදී පේන්නේ දන්නේ කියන දෙකම දෙමළ භාෂාවේදී එක වචනයකින් தெரியாது කියලා කියනවා. ඔයාට පේනවද? உங்களுக்கு தெரியுமா? ඔයා දන්නවද? ඔයාට දන්නවද? இல்ல ඔයා දන්නවද? හරිද? ඒ වගේ තියෙනවා. හරිද? இந்த மாதிரி practically எப்படி சிங்களம் கதைக்கிறோம், எப்படி கதைக்கிறது, தமிழ் எப்படி கதைக்கிறது என்று பார்ப்போம். சரியா? இன்னும் ஒரு புதிய வீடியோவில் අලුත් වීඩියෝ එකදී හම්බෙමු. අලුත් දේවල් ඉගෙන ගනිමු. එහෙනම් ගිහිල්ලා එන්නම්. සියලු දෙනාටම ආයුබෝවන්. අනවරක්ම වණක්කම්.